Good. Sri Lanka is very good. කොහොමද මේ දවස්වල විදේශිකයන්ගේ පැමිණීම? මේ දවස්වල විදේශිකයන්ගේ පැමිණීම හොඳයි. මේ පැත්තේ ගොඩක් හොඳට ඉන්න දැන්. ඔව් මේ දවස්වල ඉන්න නත්තල් වලින් 28න් පස්සේ හොඳට ඉන්න ගොඩක්. හොඳටම ඉන්නවා. ඔව්. Amazing, very good, very nice. The best thing I've ever seen. මේ දවස්වල මේ කොහොමද සංචාරකයන්ගේ පැමිණීම? දැන් මේ ගිය අවුරුද්දේ අර ලංකාවට වැඩිම සංචාරකයින් ආපු අවුරුද්දනේ. ඔයාලා දැන් සංචාරක ප්‍රදේශයක් විදියට මේ ප්‍රදේශයේ කොහොමද විදේශිකයන්ගේ පැමිණීම? පැමිණීම නම් ටිකක් සාමාන්‍ය තත්ත්වයට තියෙනවා. කලින් සැරේට වැඩිය ටිකක් සාමාන්‍ය පොඩ්ඩක් වගේ අඩුයි. හැබැයි මෙහි නැතුණාට මේ වැලිගම බීච් ඒ වෙයි නම් ගොඩක් ඉන්නවා. මඩි බීච් එකේ ටිකේ නම් සංචාර ගොඩක් අඩුයි. කොහොමද මේ දවස්වල විදේශිකයන්ගේ පැමිණීම? මේ දවස්වල විදේශිකයන්ගේ පැමිණීම හොඳයි. ඒගොල්ලෝ මේක ඇවිල්ලා මඩිහ. ඔව්. මේක නිදහස් ඒ කියන්නේ සංචාරකයන් බහුතරයක් ඇවිදින ප්‍රදේශයක් නෙයි මේක. මිරිස් වැලිගම අහංගම තමයි සංචාරකයන් බහුතරයක් ඉන්නේ. ඊට අමතරව මේ පැත්තෙන් හිරිගැටිය. මේක මැද තියෙන්නේ. නිදහසේ ඉන්න සංචාරකයෝ ෆැමිලි තමයි බහුතරයක් මේ පැත්තට එන්නේ. මේ දවස් ටිකේ හොඳයි. හරි එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. thank you. අංකල් චුට්ටක් කතා කරන්න පුළුවන්ද? මේ දවස්වල කොහොමද සංචාරකයන්ගේ පැමිණීම? මෙයාගෙන් අහන්න මම යන ඉතිහාසයේ වැඩිම සංචාරක ප්‍රමාණය ආවේ ගිය අවුරුද්දේනේ. ඒ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ගිය අවුරුද්දේ නම් ආව ඉතින් ගොඩක් ඉතින් ඒ ගිය අවුරුද්දේ නම් හොඳටම හොඳයි. අංකල් මේ දවස්වල මේ කොහොමද සංචාරකයන්ගේ පැමිණීම? මේ දවස්වල හොඳයි. හොඳයි. ඔව්. ඒ කියන්නේ අර ලංකාවේ දැන් 2025 අවුරුද්දේනේ වැඩිම ප්‍රමාණයක් ලංකාවට සංචාරකයෝ ඇවිල්ලා තියෙන්නේ. මේ දවස්වල දැන් මේ ප්‍රදේශයේ මඩිහ කියලා කිව්වා මම අර එහා පැත්තෙන් එහුවට පස්සේ මේ පැත්තේ කොහොමද සංචාරකයෝ? මේ පැත්තේ ගොඩක් හොඳට ඉන්න දැන්. ඔව් මේ දවස්වල ඉන්න නත්තල් වලින් 28න් පස්සේ හොඳට ඉන්න ගොඩක්. හොඳටම ඉන්නවා. ඔව්. හරි මේ කොහොමද ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල? ඒ කියන්නේ මේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල කොහොමද? ඇත්තටම ගිය පාරට වැඩිය හොඳයි ගිය ආණ්ඩුවට වැඩිය. ඇත්තටම ගිය ආණ්ඩුවේ මෙච්චර ප්‍රමාණයක් ආනේ දැන් මේ ගොඩක් පොන්නසල් රෙන්න නිදහස දීලා තිනවා ගොඩක් ඒ කට්ටිය එනවා. ඉතින් ගොඩක් හොඳයි ඒක. හරි. බොහොම ස්තුතියි. අපි ගිහිල්ලා එන්න. Amazing, very good, very nice. The best thing I've ever seen. Come to which coast are we on? East, west? South coast of Sri Lanka, best place ever. Forget about Bali, forget about Maldives, forget about everything. Just come to Sri Lanka. Very nice. Good. Sri Lanka is very good. චුට්ටක් කතා කරන්න පුළුවන්ද? කොහොමද මේ දවස්වල සංචාරකයන්ගේ පැමිණීම? සංචාරකයන්ගේ පැමිණීම ගොඩක් කියලායි මල්ලි. ගොඩක් කියලායිනේ. මොකද හිතෙන්නේ මේ ආණ්ඩුව මේ ගෙනියන වැඩපිළිවෙල සංචාරකින් සම්බන්ධ වෙයි කියන්නේ සංචාරකින් ලංකාවට පැමිණීම සම්බන්ධ කෙසේදත් ආණ්ඩුව කෙසේද මේ හැමදාම සුදු මැරෙන මල්ලි ඔතනයි ගහගෙන කියලා ඔය දාලා තියෙන්නේ ඔය ෆ්ලෑග් ගේම. ඔව්. සුදු ගහගෙන ගිහිල්ලා අනිවාර්යෙන් දවසට 3-4 දෙනෙක් ගහගෙන යනවා. ගහගෙන යනෝනේ. ඉතින් රජයක් ඉදිරියට දැනගන්න ඕන මෙහෙම බොයා දාලා වැඩක් නැහැ. තව ලයිෆ් ගාඩ්ලා මුහුදට දාලා බීච් එකට දාලා සුදු ආරක්ෂා කරගන්න නේ සංචාරකයන් ගෙන ගත්තට වැඩක් නැහැ මේ සුදු ගිහිල්ලා මැරුණොත්. How feel about Sri Lanka? Very good. All the people are smiley and very kind and very happy to show the beautiful country. So it's perfect. Thank you. Come will back Sri Lanka. Bye. කොහොමද මේ දවස්වල සංචාරකයන්ගේ පැමිණීම? දවස්වල හොඳයි. ඒ කියන්නේ දැන් 2025 අවුරුද්දේනේ වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් ලංකාවට ආවේ. ඒ ගැන මොකද හිතන්නේ? ඔව් ඉදාට මේ පාරත් හොඳට මේ එන්න තිබ්බා අපේ අර මේ නුවරේම වෙද එක අවුල් වුණ එකකින් තමයි පොඩ්ඩක් අඩු වුනේ. දැන් ඉතින් මේ පාර ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ දැන් එනවා ගොඩක් අවුලක් නැහැ හොඳයි. මේ සංචාරකින් සම්බන්ධව මේ ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල කොහොමද? මේමයි ඉතින් දැන් අපේ නුවරේම ගොඩක් මේ අවුල් වුණ එකෙන් පස්සේ ඒක ටක් ගාලා ආයෙ ප්‍රතිසංස්කරණය කරානේ. ඒකත් එක්ක ඉතින් මේ ආයෙ සංචාරක වෙනවා. දැන් ඒ වගේ දේවල් තියෙද්දි එන්නේ නැහැනේ ගොඩක් ඉතින්. එතකොට මේ ඒක හදපු ඉන්න තමයි ගොඩක් දැන් එන්නේ. මං ආද්දිත් අපි කතා කරනවා ගොඩක් ටූරිස්ට්ත් එක්ක. එතකොට මේ ටූරිස්ට්ත් කියන්නේ යට ආය දැන් කට්ටියට පාට යන ඒවා යන්න ඉන්න පුළුවන්. පාරවල් ඔක්කොම අඳලා තියෙන්නේ. ඉන්නත් එක්ක මේ ආය බය නැතුව එන්න පුළුවන් කියලා තමයි කියන්නේ. Thank you අයියේ. ජය වේවා.
Yeah.